හරි. අපි මේ වීඩියෝෙන් බලමු 2019 A level paper එකේ ආපු OS පාඩමට අදාළ ස්ට්‍රක්චර් ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ කොහොමද කියලා. එතකොට මේකේ කියනවා මෙහෙයුම් පද්ධතිය එක් එක් ක්‍රියාවලියට අදාළ වැදගත් තොරතුරු පවත්වාගෙන යන්නේ මේ ක්‍රියායන පාලන ඛණ්ඩය භාවිතා කළලු. ඒ කියන්නේ PCB. ඔය PCB කියන පොඩි විස්තරයක් කරන ලියා ගන්න. PCB කියන්නේ ක්‍රියායනයක් තියෙනවා නම් අපි දන්නවනේ ක්‍රමලේඛයක් නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් එකපාර ක්‍රියාත්මක කරන්න බෑ. ඒක ක්‍රියායන වලට වෙන් කරනවා. ඔය වෙන් කරන ක්‍රියායන පිළිබඳ මේ පොඩි පොඩි ක්‍රියායන තියෙනවා. ඔය ක්‍රියායන පිළිබඳ තොරතුරු ගබඩා කරගන්න මේ PCB. ඔය PCB කියන්නේ තියෙනවා ක්‍රියායන තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ මොන තත්ත්වයද ඒක තියෙන්නේ? ක්‍රියායනයකට අදාළ ID එක අංකය තියෙනවා. ඊපස්සේ ක්‍රියායන ගණකය තියෙනවා. ක්‍රියායන වලට අදාළ රෙජිස්ටර්ස් ගැන තියෙනවා. දර ක්‍රියායන PCB ක්‍රියායන පාලන ඛණ්ඩයක ක්‍රියායනයේ තියෙන මොන තත්ත්වයද? ක්‍රියායනයට අදාළ ID එකක් තියෙනවා හඳුනා ගැනීමේ අංක. ක්‍රියායන ගණකය කියන්නේ ඒකයි. ක්‍රියායන ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙස් පිළිබඳ තොරතුරු තමයි ක්‍රියායන ගණකයෙන් කියන්නේ. ක්‍රියායන රෙජිස්ටර් කියන ක්‍රියායන කොහේද මතක කොයි තැන්වලද ගබඩා වෙන්න ඕනි කියන විස්තර මේ එක් එක් ක්‍රියායනයකට අදාළ මේ PCB කියන පාලන ඛණ්ඩය අපිට බලා ගන්න පුළුවන්. ක්‍රියායන වලට අදාළ තොරතුරු මේ PCB එකේ තියෙනවා. PCB එකේ මෙන්න මේ කියන තොරතුරු සහ තව තොරතුරු කිහිපයක් ගැන විස්තර තමයි ගබඩා කරගෙන තියෙන්නේ. හරිද? අනිත් අමතරව කිව්වක එතකොට කියනවා රාණිගේ තියෙනවලු තනි සකසනයක් සහිත පරිගණකයක්. එයා ගණනය කිරීම අතරතුර මොකද කරන්නේ? තොරතුරු සොයාගන්න වෙබ් අතිරික්ෂයක් ආරම්භ කරනවා. මෙහෙම ගණනය කිරීම මෙහෙම වෙන ගමන් එයා මොකද කරන්නේ? ආරම්භ කරනවා වෙබ් අතිරික්ෂයක්. එතකොට ගණනය කිරීම වෙද්දී වෙබ් අතිරික්ෂයක් ආරම්භ කරනවා කියද්දී ඔයාලා තේරුම් ගන්න ඕනේ උතන මොකද්ද ක්‍රියාත්මක වෙලා තියෙන කණි සකසනයක් න ะ සන්දර්භ සූචියේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගණනය කිරීම කියන ක්‍රියාවනේ తాවකාලික නවත්තලා මේ වෙබ් අතිරික්ෂය ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා නේද කියන්නේ. එතකොට ප්‍රශ්න 1 අහනවා මේ ගණනය කිරීමේ ක්‍රියායනේ පහත දැක්වෙන PCB ශේෂ්ඨ වල අඩංගු වන්නේ මොනවද? දැන් PCB කියන ශේෂ්ඨ වල තියෙන මේ ක්‍රියායන තත්ත්වය ID සහ ගණකය කියන සාමයේ කාරණා කියලා අපි දැන් කතා කළා. මේකේ අහනවා දැන් මෙහෙම ගණනය කිරීම නවත්තලා වෙබ් අතිරික්ෂය ආරම්භ කරද්දී මේ ගණනය කිරීම කියන ක්‍රියායනයට අදාළ PCB එකේ සේව් වෙලා තියෙන මොනවද කියලා අහනවා. ඒකේ අහනවා එක ක්‍රමලේඛ ගණකය. ආයි ප්‍රශ්න බලන්න මේ කියන්නේ දැන් අපි දැන් කතා කරන්නේ මේක ගණනය කිරීම කියන ක්‍රියාව නවත්තලා වෙබ් අතිරික්ෂය ආරම්භ කරනවා. එහෙම කරද්දී මේ ගණනය කිරීම කියන ක්‍රියායනයට අදාළ PCB ශේෂ්ඨ තියෙනවනේ. ඒකේ මේ ක්‍රියායන ගණකයේ මොන තොරතුරුද අඩංගු වන්නේ කියලා අහන්නේ. දැන් අපි කතා කළා ක්‍රියායන ගණකයේ මොනවද තියෙන්නේ? ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙස්. එහෙනම් මේතනත් එහෙමමයි. මේ ගණනය කිරීම කියන ක්‍රියායනේ ක්‍රමලේඛ ගණකය කියන PCB එකට අදාළ කොටස මොනවද තියෙන්නේ නේද? ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙස්. ඒ කියන්නේ දැන් මේ ක්‍රියායනේ ඊළඟට මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ක්‍රියාත්මක කළ යුතු උපදෙස් ගන්න මේ ක්‍රමලේඛ ගණනය කියන එක අඩංගු වෙලා තියෙනවා. එහෙනම් අපිට ඒක දෙන්න පුළුවන් ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙස්. ඊට දෙකේ යනවා මේ ක්‍රියායන අවස්ථාව මොකක්ද කියලා. දැන් මේ ක්‍රියාත්මක වෙයි තිබ්බ ගණනය කිරීම නවත්තලා මොකද කරන්නේ? වෙබ් අතිරික්ෂයක් ඕපන් කරගන්නනේ. ක්‍රියාවනේ ආරම්භ වෙනවනේ. එහෙම කරද්දී මේ ක්‍රියායන ගණකයේ කියන එක තියෙන මොන අවස්ථාවේද කියලා අහන්න. දැන් අපි කතා වුණා සන්දර්භ සූචියේ මොකද වෙන්නේ? මෙයා ක්‍රියාත්මක වෙයි තියෙන ගණකය. ගණනය කිරීම. ඊට පස්සේ මොකද වෙබ් අතිරික්ෂය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ වෙබ් අතිරික්ෂය ක්‍රියාත්මක වෙලා අවසන් වුණාට පස්සේ ආයි මොකද වෙන්න ඕනේ? මේ ගණනය කිරීම ආරම්භ වෙන්න ඕනේ. එහෙනම් අපි දන්නේ ඉදිරි ක්‍රියායන තත්ත්වයේ සටහනට අනුව එහෙම නව තත්ත්වයක් තියෙනවා. ඒකයි සූදානම් තත්ත්වයට එනවා. මෙව ධාවනය වෙනවා. කොහොමද තියෙනවද?
එහෙනම් දැන් ධාවන වෙවි තිබ්බ එක දැන් කොහොම හරි මේක ධාවන වෙවි තිබ්බා. දැන් ආයෙ උබ්බතිරික්ෂව ධාවන වෙන හින්දා මෙයා නතර වෙනවා. ආයෙ මෙයා ධාවන වෙන්න එපා. පළවෙනි එක්කෙනා නතර වුණාදනේ. එහෙම ධාවනය වෙන නම් එයා ඉන්නවනේ මොන තත්ත්වයේද මේ? සූදානම් තත්ත්වෙ. සූදානම් තත්ත්වෙ ඉන්න එක්කෙනා අපිට ධාවන තත්ත්වයට යොමු කරන්න පුළුවන්. මොකද අවීර තත්ත්වෙ කෙනෙක් අපිට ධාවන තත්ත්වයට යොමු කරන්න බෑනේ. අවීර තත්ත්වෙ කෙනෙක් අපි සූදානම් තත්ත්වයට ඒවල තමයි ධාවනය කරන්නේ. එහෙනම් ගණනය කිරීම ක්‍රියායන අවස්ථාව මොකද්ද? සූදානම්. මොකද ආයි මේ බතිරික්ෂ ක්‍රියාත්මක වෙලා ඉවරනට පස්සේ ආයියා ක්‍රියාත්මක ධාවනය වෙන්න ඕනේ හින්දා. එහෙනම් අපි 4යි 2 සහ 1 කියන කොටස් දෙක සාකච්ඡා කළා. ඊට පස්සේ B කොටසේ කියනවා යාබදු ගොනු විභජනය යන්නේ අදහස් වන්නේ මොකක්ද? අපි බලන්න ගොනු විභජන ආකාර තුනයි. මෙහෙම යාබදු විභජනය කියන්නේ අපි ගත්ත තාඩ් එකේ මෙහෙම තියෙනවා කියමු අපි පොඩි සෙක්ටර්ස් දත් තැම්පත් වෙන පුරා කොටස් වලනේ යාබදු විභජනය සහ අපි ගමු සබැදි විභජනය. ඒකෙත් මේ වගේම හાર્ඩ් එකේ තියෙන කොටු අනිත් එක මොකද්ද? අපි දන්න අනුක්‍රමික නැත්තම් සූචක විභජක නේ. එතකොට ඒකෙත් මේම හાર્ඩ් එකේ පොඩි කොටු වල දත්ත තැන්පත් වෙලා තියෙනවා කියලා හිතන්න. මේ දැන් දත්ත විභජන ක්‍රම තුනක නම් සාකච්ඡා කරන්නේ. මේ යාබද විභජනය වෙන්නේ මොකද? ගොනුවක් තියෙනවා නම් ඒ ගොනුව මේ එකපාර මේ එකක තැන්පත් කරන්න බෑනේ. මේ පොඩි කුඩා කොටස් වල තැන්පත් වෙනවා. යාබද විභජනය වෙන්නේ මේ ගොනුව මෙහෙම පටන් ගත්තොත් මෙතනින් තැන්පත් වෙනවා මෙහෙම එක ළඟ තියෙන. යාට අනුයාත තියෙන කොටස් වල මොකද කියන්නේ? වෙන්නේ. ගොනුව මෙහෙම වර්ධනය කරගෙන මෙහෙම එක ළඟ පේලියට. ඒත් යාබද විභජනය වෙන්නේ එක ළඟ අනුයාත කොටස් අතර දත්ත තැන්පත් වීමක් තමයි යා කරන්නේ. ඒත් අනුයාත කොටස් අතර දත්ත තැන්පත් වෙන්නේ මොකේද? යාබද විභජන. එහෙනම් මේ ගහන්නේ මොකක්ද? යාබද ගුණ විභජනය යන්නේ අදහස් වන්නේ මොකද? එහෙනම් මේ කෙනෙක් අනුයාත කොටස් අතර දත්ත තැන්පත් වීම. සබැදි විභජනය මෙතෙන්දි කතා කරමු. මොකද මේකත් ඕන වෙනවා. සබැදි විභජනය මෙහෙම එක කොටුවක දත්තේ තැන්පත් වෙන පටන් ගන්න ඕන. ඒක එහෙම අනුයාත කොටස් අතර තැන්පත් වෙන්නේ නැහැ. ඒක මොකද වෙන්නේ? මේ වෙන කොටුවකට සම්බන්ධ. මේක ලින්ක් වෙලා තියෙන. සබැදි කියන්නේ ලින්ක් කියන. ඊට පස්සේ මේ කොටුව මෙතෙන්ට වෙන්නේ නැහැ. කොහේ හරි මේ වෙන තැනකට වෙනවා. මේකේ තියෙන යාබද විභජනයේ අවාසිය තමයි. ඔයාලා හිතන්නේ මෙහෙම කොටුවක් ඉතුරු වෙනවා කියලා. මේ දත් වීම තැන්පත් වෙනවා. දැන් අපිට තව ගොනුවක් මේ හાર્ඩ් එකේ තැන්පත් කරන්න ඕන නම් මේ කොටුව භාවිතා කරන්න බෑ. එතන අලුත් එකකින් අපි පටන් ගන්න ඕනේ. දැන් මොකද වෙන්නේ මෙතන හිස් කොටුවක් ඉතුරු වෙනවනේ. දැන් සබැදි විභජනය එහෙම නැහැ. එයාට කැමති තැනින් තැන එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. එයාගේම ප්‍රශ්නයක් නෑ. එතකොට මෙතන මෙහෙම එක කොටුවක් ඉතුරු වෙන එකට අපි කියනවා මොකද්ද? බාහිර ඛණ්ඩනීකරණයක් වෙනවා. නෝඩ ඒකින්ද මොකද අනවශ්‍ය ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා යාබද විභජනය කියන එකේ. ඒතර සබැදි විභජනය එහෙම වෙන්නේ නැහැ. අනුක්‍රමික විභජනය කියන්නේ අපි දැන් අර විදිහටම ගොනුවක් තියෙනවා කියලා හිතුවා. දැන් අපි මේ දන්නවනේ ගොනුවක එක කොටුවක තියෙන බෑ කොටු කිහිපයකනේ මේ දත්ත තියෙන ගොනුව. මේ එක ගොනුවක තියෙනවා මේ කොයි කොටුවලද දත්ත තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ කොටුවට ප්‍රවේශ වුණාම පුළුවන් මේ ඔක්කොම කොටු වල ප්‍රවේශ වෙන්න. මෙහෙම. දැන් මේක යන්න ඕනේ මේකෙන් මේකට ගියා මේකෙන් මේකට ගියා මෙහෙම අනුක්‍රමික විභජනයේ මොකද විශේෂත්වය? මේක කොටුවක තියෙනවා යාගේ අනිත් කොටුවල කොයි කොටුවල දත්ත තියෙන්නේ කියන පිළිබඳ විස්තරයක්. එතකොට අපි මේ ගොනුවක් ඕපන් කරද්දී යා මොකද මේ අනුක්‍රමික සූචක ගොනුවට ප්‍රවේශ වෙනවා. ඒකෙන් එයාට අර යාගේ ගොනුව පෙළ ගැස්සිලා තියෙන අනිත් සියලු කොටු වලට ඇක්සස් කරන් ප්‍රවේශ වෙන්න පුළුවන්. සබැදි විභජනයේ මේක කොටුවකින් මේකට ගියා මේකෙන් බලන අනිත් එක ආයි කොහෙටද යන්නේ කියලා මෙතෙන් ගියා ඔහොමම යනවා. යාවද විභජනයේ එක ළඟ තියෙන කොටු වල ප්‍රවේශ වෙනවා ගොනු විභජන ආකාර තුන. මොන ඔකත් පොඩ්ඩක් අපි ඉඳ තියෙන තැනකින් නෝට් එකක් දාගන්න පුළුවන්. ඒත් යාබද ගොනු විභජනයේ දෙක යනවා යාබද ගොනු විභජනයේ එක් දුර්වලතාවය. දැන් මම කියන්නේ යාබද ගොනු විභජනයේ මොකද දුර්වලතාවය? මෙහෙම ඉඳ ඉතුරු වෙන එකකින්ද බාහිර ඛණ්ඩනීකරණ ඇති වෙනවා. එහෙනම් ඒකුත් ඒ විදිහට ලියන්න පුළුවන්. ඊට තුනේ යනවා හෙත් ගොනු කිහිපයක් CD ROM හි ගබඩා කිරීමේදී යාබද විභජනය යෝග්‍ය වන්නේ ඇයි? CD වලට මේ යාබද විභජනය යෝග්‍ය වෙන්නේ ඇයි කියලා අහනවා. දැන් අපි දන්නවා CD එකක දත්ත දැම්මොත් ආයි CD එකට අපි දත්ත දාන්නෙත් නැහැ මකන්නෙත් නැහැ එකපාර දානවනේ දත්තේ. ඉතින් මම වීඩියෝ එක CD එකට කොපි කරනවා නම්
එකපාර දාන ආයෙ වෙන වීඩියෝස් දාන්නත් බෑනේ CD එකකට දාන්න. එහෙනම් යාපති විභජනය වාසිය මොකද අපි දන්නවා. දැන් මෙතන අපිට යාපති විභජනය මේ බාහිර කණ්ඩීකරණ ඇති වෙන්නේ අපි ආයෙ මෙතන ගොනු දාන්න නෙන්නේ. මොකද ඒකෙන් අනවශ්‍ය ඊට ඉතුරු වෙන්නේ. දැන් CD එකක අපි මොකද වෙන්නේ? අපි CD එක මතකය දීර්ඝ කරන්නෙත් නැහැ. ආයි දත් එකට කියන්නේ දාන්නෙත් නැහැ. දත්ත මකන්නෙත් නැහැ. දැම්මොත් ඒ දත්ත ටික එහෙම තියෙන හින්දා යාපති විභජනය කියන එක අපිට CD එකට යෝග්‍යයි කියලා ගන්න පුළුවන්. මොකද ඒක උත්තරේ ලියන්නේ නම් තුනට CD එක මොකදයි ප්‍රමාණය ධාරිතාව දීර්ඝ කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ වීඩියෝ එකක් ආයෙ මොකක් හරි අප්ලෝඩ් කරලා තායියයි දාන්නේ නැහැ නේ CD එකට. ප්‍රමාණය දීර්ඝ නොකිරීම වගේ කාරණා හින්දා යාපති විභජනය CD එකට අපිට යෝග්‍යයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ හතරේ අහනවා සබැදි ගොනු විභජනයේදී ගොනුවේ සාමාන්‍ය දත්ත වලට අමතරව ගොනු කට්ටියක තිබෙන වෙනත් තොරතුරු. දැන් මම කිව්වා සබැදි විභජනය මොකද වෙන්නේ? මෙහෙම එක කොටකට යනවා මෙහෙම මේ කට්ටිය වලට එකින් එක සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ ගොනු යාපති සබැදි ගොනු විභජනයේදී දැන් මේ අපිට මේ ඉමේජ් එකක් තියෙනවා. මේක එක කොටුවක තියෙන්න බෑනේ මේ කොටු මේ කොටු පහක තියෙයි කියමුකෝ අපි. පහක තියෙන මේ ප්‍රශ්නයන් මේ ඉමේජ් එකේ දත්තෙන් දැන් මේ කොටු පහේ තියෙන්න ඕනේ. ඔය දත් වලට අමතරව වෙන මොන දත්තද තියෙන්නේ කියලා අහන්න. මොනවද තියෙන්න පුළුවන්? දැන් යාපති විභජනය එහෙම එක ළඟ ටික ඇක්සස් කරනවා. අනුක්‍රමික විභජනය නම් මේක කොටුවකින් පුළුවන් එයාගේ දත්ත කොහෙද තියෙන කියලා හොයාගන්න. සබැදි විභජනයේදී දැන් මෙතන ඉන්න එක ආයෙ මෙතෙන්ට යනවා කියලා කොහොමද හොයාගන්නේ? මේක දත්තේ දෙක තියෙන්න ඕනේ. එයා ඊළඟට යා යුතු මාර්ගය. ඊළඟට ප්‍රවේශ යුතු කට්ටිය පිළිබඳ විස්තර. දැන් මෙතන ඉන්න එක ඔන්න මෙතෙන්ට යන්න පුළුවන්. එයා හරියට මෙතෙන්ට යන්න ඕනේ කියලා කොහොමද එයා තීරණය කරන්නේ? මෙයාගේ තියෙනවා අර දත්තේ අමතරව විස්තරයක්. එයා ඊළඟට යා යුත්තේ කොහෙද කියලා. එහෙනම් මොනවද අමතරව තියෙන්නේ? ඊළඟට ප්‍රවේශ විය යුතු කට්ටි කියලා කියන කොටස් වලට කට්ටි පිළිබඳ විස්තර තියෙන්න ඕන. ඒකම තව කාරණාවක් තමයි තියෙන්න ඕනේ මෙතන ආන්නේ. තොරතුරක් එකක් ඔන්න අපි ලියන්න පුළුවන් මොකද්ද? දැන් මෙහෙම ගොනු අපි මෙතනින් අවසන් වෙනවා කියලා. දැන් මේක අවසන් වෙනවා කියලා මේක දැනගන්න එපා. මොකද නැත්තම් මේක කොහොම එන්න තියෙන ගොනුවටම ප්‍රවේශ වෙනවානේ. එහෙනම් අපිට තව ලියන්න පුළුවන්. සබැදි විභජනයේ මේ කොටු වල තියෙන එකක් තමයි ඊළඟට ප්‍රවේශ විය යුතු කට්ටි පිළිබඳ විස්තර. අනික තමයි අවසාන ගොනුවේ විස්තරයක් තියෙනවා. මොකද අවසාන ගොනුව වෙන්නේ මේකෙන් කියලා දැනගත්තොත් තමයි මෙයා මෙතනින් ඉවර වෙන්නේ. ඒත් අපිට ලියන්න පුළුවන් සබැදි විභජනයේ මේ කට්ටි වල අපි භාවිත කරන තොරතුරු වලට වඩා අමතරව තියෙන මොකද්ද? ඊළඟට ප්‍රවේශ යුතු කට්ටිය පිළිබඳ විස්තර සහ අවසාන ගොනුව පිළිබඳ විස්තර. එහෙනම් මේකත් මේ යාවද සබැදි අනුක්‍රමික කියන හත තුන පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. යාවදගේ ආවාසී බාහිර කර්මීකරණය සබැදියක වැඩ කරන්නේ මේ අනුයාත කොටස් අතර. මේ එකිනෙක සම්බන්ධ වෙලා. එතකොට එහෙම වෙද්දී ඒකේ තියෙනවා ඊළඟට ප්‍රවේශ යුතු දත්ත පිළිබඳ විස්තර සහ අවසාන ඛණ්ඩය පිළිබඳ විස්තර. එතකොට යාපති විභජනයේ දත්ත තැන්පත් වෙන එකිනෙක අනුයාත කොටස් අතර කියලා ඒ අවබෝධය තියෙන මේ ප්‍රශ්නේ අනු කොටස් හතරටම නිවැරදි උත්තර සපයන්න පුළුවන්. අපි දැන් බලමු මේ C කොටසේ මොකක්ද කියන්නේ කියලා. C කොටසේ කියනවා විශාලත්වයේ කිලෝබයිට් 30 වූ ක්‍රමලයක කිලෝබයිට් 32ක භෞතික මතකයක් ඇති තියනවලු. පිටු විශාලත්වයේ කිලෝබයිට් 4ලු. මිනිහා පොඩ්ඩක් මේක මුලින් අපේ ගණනය කිරීම ටික දාගමු. කිලෝබයිට් 32 විශාලත්වය මේ කියනවා පිටු විශාලත්වයේ කිලෝබයිට් 4යි. සම්පූර්ණ මතකයේ විශාලත්වයෙන් අපිට පුළුවන් ඒකට භාවිත කරන පිටු ගණන හොයාගන්න. කොහොමද කරන්නේ? මම දන්නවා කිලෝබයිට් 1024ක් සමානයි කිලෝබයිට් 1යි. එහෙනම් මේ කිලෝබයිට් 32 කියන එක මම මෙහෙම වෙනම ලියාගත්තොත් 32 කියන්නේ දෙකේ පස්වෙනි බලය. කිලෝබයිට් එකක් බයිට් 1024යි නම් කියන්නේ කිලෝබයිට් එකක් තුල සංවිලා දෙනවා බයිට් 1024ක්. එහෙනම් මේ කිලෝබයිට් වෙනට මම ලියනවා බයිට් 1024ක් කියලා. 1024 මම ලියන්න පුළුවන් කොහොමද? දෙකේ 10 වෙනි බලය. එහෙනම් 10යි බයිට්. එහෙනම් මෙතන එනවා දෙකේ 15යි මේ ගුණයේ දෙක තියෙනවනේ බල. බයිට් එහෙනම් එනවා පිටු 15ක්. ඒ කියන්නේ අපි දැන් මේ පැත්තකින් බලන වෙන කාරණාවක් අපි දන්නවා ලිපින ಜಾති දෙකයි අතත්තේ. අනික භෞතික. ඔය භෞතික ලිපින එක අතත්තේ ලිපින එක පොදු කොටස්
ඒකට අපි කියන මොකද්ද? අනුලම්බ පිටු නැත්නම් අපි කියන විස්ථාපන නැත්නම් ඔෆ්සෙට් බිට් කියලා කියනවා. නැත්නම් නිරු පිටු කියලා ඔයාලට කියන නම් තුනම කියන්න පුළුවන්. ඔය නිරු පිටු ටික මේ අතත්ත්වයේ භෞතිකයේ මොකද? මේ ටික සමානයි. නිරු පිටු වලට වෙන් වුණාම ඉතුරු ඉස්සරහා තියෙන පිටු ටිකට අතත්ත්ව ලිපිනයක් නම් අපි කියන මොකද්ද? පිටු අංකය. මේ භෞතික යමුවක් නම් අපි කියන මොකද්ද? රාමු අංකය. ඔන්න එතකොට ඕක පුළුවන්. ඊට ඔය කාරණා එක්ක මේ පිටුවක විශාලත්වය දුන්නාම ඕක බයිට් වලට බිට් වලට හරව ගත්තාම අපිට එන්නේ මොකද්ද? මේ නිරු පිටු වලට අදාළ පිටු ගණන. අපි දැන් හොයාගත්තා විශාලත්වය සම්පූර්ණ පිටු 15යි. දැන් අපි හොයන්නේ අපි දන්නවා භෞතික ලිපිනේ කොටස් දෙකයි නිරු පිටු වලට වෙන් වෙන පිටු කොටස සහ රාමු අංකයට වෙන් වෙන පිටු කොටස. අපි දැන් හොයාගන්නේ මේ නිරු පිටු වලට වෙන් වෙන පිටු කොටස. එතකොට ඒක හොයද්දී මේ දීලා තියෙන විශාලත්වය ඕක මම ආයි මේ බයිට් විදිහට මේ වගේ හදා ගන්නවා. උන හතර මම ලියන්න පුළුවන් 2 2යි කියලා. මේ කිලෝබයිට් මම ලියනවා 2 10යි බයිට්. උඩ උත්තර එනවා 2 12ක් කියලා. ඒ කියන්නේ බයිට් 12ක් වෙන් වෙලා තියෙන මොකක් විදිහටද? මේ නිරු පිටුව විදිහට සම්පූර්ණ පිටු 15යි පිටු 12ක් වෙන් වෙලා තියෙන නිරු පිටු විදිහට. එහෙනම් මෙතන මේ භෞතිකයමුවේ රාමු අංක විදිහට කොච්චර පිටු වෙන් වෙනවද? 15න් 12ක් අඩුනා මෙතන 3ක් වෙන් වෙලා තියෙනවා. එහෙනම් මේක දැන් පැහැදිලි. ඒ කියන්නේ මේ භෞතිකයමුවේ රාමු අංකයට පිටු 3ක් වෙන් වෙලා විස්ථාපන පිටු නැත්නම් නිරු පිටු වල පිටු 12ක් වෙන් වෙලා සම්පූර්ණ පිටු කියන්නේ 15. මොනවායි දැන් මේ ගණනය කිරීම කරගත දීලා තියෙන අගයන් එක්ක. මේකේ නිරු පිටුවට පිටු 12 නම් අතත්ත්වයමුවේ පිටු කීයද? පිටු 12යි. පිටු අංකයට කොච්චර පිටු වෙන් වෙනවද කියලා අපි තාම දන්නේ නැහැ. එහෙනම් ඔය කාරණා ටික ඔළුවේ තියාගෙන ඔගේ අවශ්‍ය දෙයක් තියෙන ලියා ගන්න. ඔන්න අපි දැන් පොඩ්ඩක් ගාන හදන්න පොඩි ප්‍රවේශයක් ගත්තා. මේ ටික ඔන්නම මෙහෙම පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්නේ ක්‍රමලේඛයට අතත්ත්වයමු මේ 8200ට පිවිසීමට ඕන නම් ඒකට අදාළ භෞතික යොමු මොකක්ද කියලා අහනවා. දැන් අපිට මේ පේජ් ටේබල් එකකුත් පොඩ්ඩක් දීලා තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් මුල් ටික විතරක් අඳගමු. මෙහෙම වගුවක් නේ තියෙන. තාම මේක 15ට තියෙනවා. ඒතර දැන් මේ වගුවත් එක්ක මේ දීලා තියෙන අතත්ත්ව යොමුවට අදාළ භෞතික යොමු මොකක්ද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ අතත්ත්ව යොමුව දැන් තියෙන දශමයේ. ඔහොම දශමයෙන්දී අපි දන්නේ මෙයාගේ පිටු කොච්චර වෙන් වෙනවද? ඔහොම මෙයාගේ තියෙන පිටු ගණනක් අපිට මෙහෙම තියදී තීරණය කරගන්න බෑනේ. අපි මොකද කරන්නේ මේ 8200 හදා ගන්න ඕනේ දීමයට. දැන් දීමේට ඔයාලා දන්න විදිහට මේක දෙකෙන් දෙක බෙද බෙද කිව්වොත් මේ විභාගේ පැය ගාණක් ඒක හදන්න. අපි පොඩි ලේසි කරනවා මෙතන භාවිත කරමු මොකද දීමේට හදා ගන්න. මේක ලියාගමු මෙහෙම 1 2 3 පාඩම මම වෙන විදිහත් එක්ක මේ වීඩියෝ එකේ දාන්නම්. මේක ලියා ගන්න පුළුවන් මේක දිගුනේ මේක කොහොම 1024 ඔතන මේ 2 4 8 ඔහොම ලියා ගන්න පුළුවන් පෙළේ. දැන් මේක හදනවනේ 8200 8200 දීමේට හරවද්දී මම මෙතන මොකද මේ 4196 4200ට වඩා 4196 අඩුනේ. එහෙනම් මේ දීමෙන් ලියන එක තුල මේ 4192 කියන එක තියෙන්න එපා. නම් මේක ඉස්සර එක දාන්න. දැන් උතන තමයි මම මෙතන එකක් දැම්මම මොකද වෙන්නේ? මේ දෙක එකතු වෙලා උත්තර එනවා. අපිට එනවා 12000 ගන්න. අපිට දැන් හදාගන්න 4000 8200 එහෙනම් මෙතන එක වෙන්නේ නැහැ. මෙතන බිංදුව වෙන්න ඕනේ. අපි දැන් බලන්න ඕනේ 4200න් අඩු කරනවම 8192 මට එනවා 8යි කියලා. ඒ කියන්නේ තව 8ක් තිබ්බනම් මේ ලිපිනේ මට හදාගන්න පුළුවන්. එහෙනම් මේ ඔක්කොම මොකද බිංදු. දාලා මෙතන 8 එහෙනම් 8ක් එක දාලා මේ ටික බිංදු දාගන්න. ඔන්න මම 8200 සරලව හදාගත්තා. ඒසෙ 8000 මෙහෙම දීමේල් ලියාගත්තා 8196 වෙනක 8192 එකක් තියෙනවා 8200ට තව 8ක් එකතු වුණා නම් 8200 හැදෙනවා. එතකොට ඒ දෙක ඉස්සන එක දාලා අනිත් වට බිංදු දාන්න. ඔන්න මම දීමෙන් හදාගත්ත ලිපිනේ. ඒතර මේ ලිපිනේ පිටු කීයක් තියෙද? 1 2 දැන් මේ උඩ ටික මකා ගන්න. නැත්නම් පටලෙනවා. ඒතර දැන් පිටු තියෙනවා මේ ලිපිනේ මේ 8200 මම දැන් දීමෙන් ලියලා තියෙනවා. එතකොට 1 2 3යි දැන් මෙතන තියෙනවා පිටු කීයද?
පිටු 14ක් තියෙනවා. දැන් මේක අතත් ලිපිනේ ප්‍රශ්නේ කියනවා. මොන දැන් පටල ගන්න එපා. දැන් අපි කලින් ගණනය කිරීමක් හොයාගත්ත භෞතික ලිපිනේ පිටු 15යි. නිරු පිටුව පිටු 12යි. මම මෙතන ලියාගත්තා නිරු පිටුව පිටු 12 නම් අතත් මේ නිරු පිටු කීයක් තියෙන්න ඕන පිටු 12. එහෙනම් මෙතන මේ පිටු 12ම ඇවිල්ලා මොන පිටුද? නිරු පිටු. ඒක පැහැදිලිද? අපි හදාගත්ත අතත් ලිපිනේ මේ 8 දීමෙන් හදාගත්ත එකේ මේ අගේ ඉඳන් මේ එතන පිටු 12ම එනන් නිරු පිටු. එහෙනම් ඉතුරු පිටු කීයක් විතරද මේ පිටු අංකයට වෙන් වෙන්නේ? පිටු 2යි. එහෙනම් මේ පිටු 2 නම ආයි මේ 1 2 2නේ. මෙම 2 කියලා මෙතන මේ පිටු 2 යගේ මට එනවා දශමය. එහෙනම් මතන පිටු අංකයට අදාළ මම 2 කියන එක බැලුවොත් දෙකට අදාළ රාමු අංකය මොකද්ද? 0.1 බිංදුව. එහෙනම් මොකද කළේ 8200 දීමෙන් ලියුවා. කලින් ගණනය කිරීම වලින් හොයාගත්ත නිරු පිටුවල පිටු 12ක් වෙන වෙනවා කියලා. පිටු 12ක් වෙන් කළා ඉස්සරහ පිටු 2ක් ඉතුරු වෙනවා. මේ පිටු දෙකට අදාළ පිටු අංකය මට ආව 2යි කියලා මේ මෙතන 2 නෙන්නේ බිංදුවයි. මෙතන 2නේ. සෝරි 1යි මෙතන 2යි. එතකොට මෙතන මේක එනවා 2යි කියලා 1යි බිංදුව කියන්නේ 2නේ. එහෙනම් දෙවෙනි පිටුවට අංකයට අදාළ රාමු අංකය වගේම බැලුවා මොකද්ද? බිංදුවයි 1යි බිංදුවයි. එහෙනම් අපි දන්නවා නිරු පිටු ටික කොහොමත් එහෙම වෙනවනේ නේද? මේ නිරු පිටු ටික මට එහෙම. එහෙනම් මම මොකද මේ කරගත්තේ? මෙතනින් මම ගත්තා දෙකට අදාළ රාමු අංක. ඊට පස්සේ දන්නවා නිරු පිටු ටික කොහොමත් එහෙම වෙනවනේ. නිරු පිටු ටික මම එහෙම ලියාගත්තා. එහෙනම් මේ ලිපිණයට අදාළ අතත් ලිපිණයට අදාළ භෞතික ලිපිණය මොකක්ද? මම මෙතන හොයාගත්තා. එහෙනම් මේ භෞතික ලිපිණය. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ මොකද්ද? C වල එක කොටසට මෙන්න මේක ලියන්න පුළුවන්. ඔයාලා නැත්තම් බලන්න මේ ප්‍රශ්නෙත් එක්ක බලන්න මේ අපි හදාගත්ත අතත් ලිපිණේ මේකයි එක්ක. දැන් මේක ඉස්සරහම නිකන් බිංදුවක් දැම්මම බිංදුව දැම්මම වෙනසක් වෙන්නේ නැහැ. මේ ලිපිණෙම නේද මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් කාට හරි උත්තරේ මෙහෙම දීමෙන් ලියන්න පුළුවන් නැත්තම් 8200 කියලා මෙහෙම උත්තරේ ලියුවා ලකුණු දෙනවා. ඒක පැහැදිලිද? දැන් බලන්න මොකද්ද කළේ? හරිය. ඉදිලා තියෙන අගයන් එක්ක අපි මේ ගණනය කිරීම ටික කළා හොයාගත්තා. විස්ථාපන නැත්තම් නිරු පිටු 12යි. නිරු පිටු දෙකේම සමානින්ද දෙකටම පිටු 12 12 වෙන් වෙනවා. රාමු අංකයට පිටු 3ක් වෙන් වෙනවා කියලා අපි හොයාගත්තා. අර ධාරිතාවේ ඊට පස්සේ අපි මොකද කළේ මේ 8200 දීලා තියෙන අතත් ලිපිනේ දීමෙන් කරගත්ත ලේසි. කරගත්තට පස්සේ අපි දන්නවා නිරු පිටු වල පිටු 12ක් වෙන් වෙනවා. පිටු 12ක් වෙන් කළාම තව පිටු දෙකක් ඉතුරු වුණා අපිට. ඒ දෙකට අදාළ පිටු අංකය 2යි. දෙකට අදාළ රාමු අංක 1යි බිංදුව. ඒක මම මෙතනින් ලියලා. නිරු පිටු ටික කොහොමත් එහෙම ලියන්න පුළුවන් මට. නිරු පිටු ටික ඒ දෙක සමානයි. එහෙනම් මේ නිරු පිටු ටික ආයෙ මම මෙතන ලියලා මම මේ අතත් ලිපිනේට අදාළ භෞතික ලිපිනේ මෙහෙම දීමෙන් ලබා ගත්තා. එහෙනම් මේ ප්‍රශ්නේ පැහැදිලි. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා ක්‍රමලේඛ විශාලත්වයට සාපේක්ෂව භෞතික මතකයේ විශාලත්වය සැසඳීමේදී පිටු අගුවල භාවිතයෙන් ලැබෙන වාසිය. 2018 ප්‍රශ්නේ මේක මෙහෙම තිබ්බන ස්ට්‍රක්චර් ප්‍රශ්නේ නම් මොකද අපි කතා කළේ? ඒ කියන්නේ පිටු අගුවක් තියෙන එකෙන් ලැබෙන වාසිය මොකක්ද? ඒ කියන්නේ මේ භෞතික මතකයේ විශාලත්වය සැසඳීමේදී පිටු අගුව භාවිතා වෙන්නේ ඇයි? පිටු අගුවෙන් කරන්නේ අතත් ලිපින සහ භෞතික ලිපින අතර තියෙන අනුරූපකරණයනේ වෙන්නේ. එහෙම තියෙනවා භෞතික ලිපින ඔය දෙක අතර අනුරූපකරණය වෙන්නේ මොකෙන්ද? ඔය පිටු අගුවේ මෙහෙම දෙන පිටු අගුවේ. මෙතන තියෙන පුළුවන් අතත් ලිපින, මෙතන තියෙන පුළුවන් භෞතික ලිපින. ඒ කියන්නේ මේ එකින් එක අදාළ අතත් ලිපිනයට අදාළ භෞතික ලිපිනයට ප්‍රවේශන්නේ පිටු අගුව හරහා. ඒක දන්නවා. මේ පිටු අගුව තියෙන එකේ වාසිය මොකද්ද? අපි හිතමු අපේ භෞතික මතකයේ ඉඩ මදි කියලා මොකක් හරි ක්‍රමලේඛයක් ප්‍රවේශ කරා. එහෙනම් අපිට පුළුවන් මේ පිටු අගුව භාවිත කරලා අපේ අතත් මතකයට පිවිසෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් වැඩි ධාරිතාවක් සහිත ක්‍රමලේඛ ක්‍රියාත්මක කරන්න. එහෙනම් දෙකට උත්තරේ තමයි මොකද? පිටු අගුවක් තියෙන එකේ වාසිය අපේ භෞතික මතකයට වඩා විශාල ක්‍රමලේඛ ධාවනය කරගන්න පුළුවන්. ඊට තුනේ යනවා ක්‍රියාවලියකට යම් පිටුවක් භෞතික මතකේ නොතිබීමට හේතු. මේ ප්‍රශ්නේ මෙහෙම තිබ්බා 2022. මෙතන මේ 2019 ස්ට්‍රක්චර් කරපු එකනට 2022 මේ ප්‍රශ්නෙට එහෙම උත්තර ලියන්න පුළුවන්. එතකොට යම් ක්‍රියාවලියකට අයත් ඒ කියන්නේ ක්‍රියාවලියකට අයත් පිටුවක් භෞතික මතකේ නොතිබීම. මේ හතරවෙනි එකට අහන්න උත්තරේ. මම මේක මැකුවේ නෑ කාට හරි ලියා ගන්න ඕන. එතකොට ඒ කියන්නේ භෞතික මතකයේ ක්‍රියාවලියකට අයත් පිටුවක් නොතිබීමට හේතුව මොකද්ද? එක්ක ඔය ක්‍රියාවලිය ධාවනය වෙලා අවසන් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් ඒක
භෞතික මතකයක ලිපිනේ තියෙන අවශ්‍යතාවයක් නැහැ. ක්‍රියායනය ධාවන වල අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද වෙන්න පුළුවන්? ඒ කියන්නේ භෞතික මතකයේ තිබ්බ ලිපිනේ අතත්ත්ව මතකයට ස්වැප් කළා නැත්නම් ප්‍රතිහරණය කරලා තියෙන්න පුළුවන්. දැන් අපි කතා කරේ තත්ත්වාදී ක්‍රියාන සටහන. ඒ කියන්නේ දිගින් දිගටම අවහිර තත්ත්වයේ තියෙනවා නම් යම් කිසි ලිපිනක් ඒක මොකදපත් කරන්නේ අපි? ප්‍රතිහරණ කළ රැඳී සිටින තත්ත්වයටපත් කරන එහෙනම් ඒ කියන්නේ යම් කිසි ක්‍රියායනය භෞතික මතකයේ නොතිබීමට හේතුවක් වෙන්න පුළුවන් ක්‍රියායනය අවසන් වීම. එහෙම නැත්නම් ඒක අතත්ත්ව මතකයට ප්‍රතිහරණය කර තිබීම කියන කාරණා හින්දා යම් කිසි දෙයක් භෞතික මතකයේ නොතිබීමට හේතු විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි මේ 2019 ආපු ස්ට්‍රක්චර් ප්‍රශ්නේ සාකච්ඡා කරේ මේ ගණනය කිරීම වගේ මේ වගේ ගණනය කිරීම තමයි හැම අවුරුද්දෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ ගණනය කිරීම කරගන්න පුළුවන් නම් ඉතින් OS වලින් එන ගණනය කිරීම සියල්ලම වගේ කරගන්න පුළුවන්. මොකද මේ එකම විදියට එන්නේ. පොඩ්ඩක් මේ නිරුබිටු සමාන. අතත්ත්ව ලිපිනයක තියෙන පිටු අංක සහ නිරුබිටු. භෞතික මතකයේ තියෙන රාමු අංකය සහ නිරුබිටු. මොකද මේ වගේ පේජ් ටේබල් එකකින් කොහොමද මේ පිටු අංක හොයාගෙන ඒකට අදාළ රාමු අංක අපි මැප් කරගන්නේ? එතකොට කොහොමද මේ ලිපිනයක් මේ පරිවර්තනය කරගෙන මෙහෙම අපි ලිපිනයකට හදාගන්නේ භෞතික ලිපිනය. එක භෞතික ලිපිනයක් කොහොමද මේ වගේ අතත්ත්ව ලිපිනයකට හදාගන්නේ කියන කාරණා පුළුවන් නම් මේ OS ප්‍රශ්න නිකම්ම පොඩ දාගන්න පුළුවන්. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු.